මේකට මම චූටි දෙයක් එකතු කරනවා. ඒ තමයි කහ. රසයි කියන්නේ බෑ මේක රස නැතිත්තයි. හරිම රසයි. නෑ රණවරා කොයි දන්නේ රස වෙන්නේ? රණවරා තිත්තයි. තිත්ත උනාට අමාරුවෙන් හරි බිව්වොත් ප්‍රතිපලයට. ඔයාලට ඕන නම් මේව දාන්නත් පුළුවන්. ඒ හින්දා ප්‍රශ්නයක් නැහැ. ඉතින් කැමැත්තක්. ඉතින් මේ වගේ කැටයන් ඕනේ නැහැ. ඔයාලට සාමාන්‍ය විදිහට ඉතින් කෝප්පෙට දාලා බොන්න. ඒක ප්‍රශ්නයක් නෑ. හරිද? හායි කොහමද ඔයාලට? අයිබෝවන් SLK Media YouTube channel එකට ඔයාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ක්‍රම දෙකටම කතා කරා. සමහර අය කියන හායි කියන්නේ, සමහර අය කියන අයිබෝවන් කියලා පටන් ගන්න කියලා ඔන්න කැමති ඕන කෙනෙක්ට ඕන විදිහකට පටන් ගන්න මම තීරණය කරා. මොකද ඔයගොල්ලන්ගේ ආසාවට එපා මම වැඩ කරන්න. ඉතින් ඒ නිසා ඔන්න අයිබෝවන් හායි. මේ අහන්නකෝ. ඔයාලා හැමෝම හරිම ආසාවෙන් මගෙන් අහනම දෙයක් තමයි. ගොඩාක් වෙලාවට අහන දෙයක් තමයි මේ රණවරා බිව්වම අපේ ශරීරයට මොකද වෙන්නේ? අපේ ස්කින් එක ලස්සන කරගන්න අපි රණවරා කොහොමද බොන්න ඕනේ? ඒක පාවිච්චි කරන්න ඕනේ කොහොමද? මේ වගේ ගොඩාක් දේවල් අහනවනේ. ඉතින් හැමෝම නොකියපු මම ඔයාලට රහස් ගොඩක් කියන්න හදන්නේ රණවරා ගැන. රණවරා වලින් කොහොමද ලස්සන වෙන්නේ? කොහොමද අපි අපේ සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කරගන්නේ? මේ වගේ ගොඩක් කතා කියන්නයි මමද ලෑස්ති වෙන්නේ. ඒ නිසා කම්මැලි නැතුව අන්තිම වෙනකම් වීඩියෝ එක බලන්න ඕනේ. තව දෙයක් තමයි YouTube channel එක subscribe කරන්න නැතුව වීඩියෝ බලන හොර ගෙඩියෝ ටික ඉන්නවා නම් ගිහලා දුවලා subscribe කරලා වෙන්න ඕනේ. ඊට පස්සේ අපි මේ වෙනකොට subscribe කරලා ඉන්නවාට නම් ගොඩක් ආදරේ. හරිද? ඉතින් ඒ නිසා අපි වීඩියෝ එකට යමු මොනවද මේ විස්තර කියලා දැනගන්න. මම ඔයාලට දැන් කියන්නම් අපි රණවරාවල තියෙන වාසි මොනවාද මේව කියලා බලන්න කලින් රණවරා එකක් හදාගන්නේ කොහොමද කියලා කියන්නම්. ඔයාලට පුළුවන් රණවරා මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති. මෙන්න මේ වගේ ආයුර්වේද බෙහෙත් කඩවල සුපර් මාකට්ස් වල ගොඩක් වෙලාවට තියෙනවා මේ වගේ ඔයගලන්ට ගන්න පුළුවන් රණවරා මල් වේලලා මේ විදිහට තියෙනවා. ඉතින් මේක මේ විදිහට අරගෙන උණු වතුරට දාලා ඔයාලට හදාගන්න පුළුවන් විනාඩි 5ක් විතර වහලා තියලා මෙහෙම හදාගන්නත් පුළුවන්. ඒ වගේම ටී බෑග්ස් තියෙනවා. මේකේ තියෙන ටී බෑග්ස් ඉතින් ටී බෑග්ස් හදාගන්න පුළුවන් නම් ලේසි. මොකද කාර්යබහුල කෙනෙක්ට නම් ටක් ගාලා ටී බෑග් එකක් යූස් කරලා රණවරා බොන්න පුළුවන්. හැබැයි ඉතින් මගේ පෞද්ගලික මතය මම ඔයාලට කියන්නේ පුළුවන් නම් මේ වගේ දෙයක් අරගෙන මේ විදිහට අරගෙන හදාගත්තොත් මේක ගොඩක් හොඳයි කියන තැන මම ඉන්නවා. ඒක ඔයාලයි කැමැත්ත. ඉතින් මම ඇත්තටම මට රණවරා බොද්දි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හරිද? රණවරා තිත්තයිනේ. ඉතින් තිත්ත නිසා මම ටිකක් අකමැති බොන්නේ. ඒ නිසා මට අවශ්‍ය දේ කරගන්න මම බොඩි මොටිවේෂන් එකක් විදිහට මම ඉන්ෆියුස්ඩ් බෝටල් එකක් ගත්තා. මේක නම් මම ගත්තේ ආපිකෝ එකෙන්. මේ බොටල්ස් තියෙන හරියද මේකේ කරන්න තියෙන්නේ මෙතෙන්ට දැන් මේ ටී බෑග් එකක් තියෙන මෙතන දාලා වලට පේනවා ඇති. මේ ටී බෑග් එක මේ පැත්තට දාලා වහලා මේකට වතුර දාලා තියෙන්නේ. ඊට පස්සේ මේ පැත්ත හැරෙවම ටක් ගාලා මේක හොඳට පෙරිලා එනවා. ඔයගොල්ලෝ මේ බොටල්ස් ගැන දන්නවා ඇති. මේක අපිකෝ එකෙන් ගත්තේ ඔයාලට පුළුවන් නම් ගන්න. හරි ආසයි. බොන්න. එතකොට මේක මෙහෙම තියෙන්නේ. මේ පැත්තෙන් ඇරලි ඉවර වෙලා මේක බොන්න පුළුවන්. මේක ඇරලි ඉවරලා මේක ඇතුළේ තමයි බෑග්ස් දාන්නේ. මේක ටී බෑග් එක වගේම ඔයාලට ඕන නම් මේව දාන්නත් පුළුවන්. ඒ හින්දා ප්‍රශ්නයක් නැහැ. ඉතින් කැමැත්තක්. ඉතින් මේ වගේ කැටයන් ඕනේ නැහැ. ඔයාලට සාමාන්‍ය විදිහට ඉතින් කෝප්පෙට දාලා බොන්න. ඒක ප්‍රශ්නයක් නෑ. හරිද? ඉතින් මේ බාන්නේ මේ පාට හරි ලස්සන කලර් එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති. මේ පාට හරි රත්තරන් පාටක්. අමුතු ලස්සන පාටක් තියෙන. ඉතින් මේ පාට අපේ ස්කින් එකට එනවා විශ්වාස කරන්න. ඉතින් තිත්ත ගතිය ඔයගලන්ට ගොඩාක්ම අමාරුයි නම් බොන්න. ඔය මලේ තියෙනවා චූටි රේණු ටිකක්. ඒ රේණු ටික අයින් කරලා තඹ ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් කොහොම හරි ඔයාලට පුළුවන් අර කෑලි විදිහට මල් විදිහට අරගෙන තඹලා බොන්න සහ ටී බෑග්ස් විදිහට යූස් කරන්න. ඒක ඔයාගේ කැමැත්ත. ඉතින් කැමති විදිහකට හදාගන්නත් පුළුවන්. ඊළඟ කාරණාව තමයි දැන් මම ඔයගලන්ට මේ පෙන්නන්නේ මම හදාගත්ත රණවරා ඔන්න විනාඩි 10ක් විතර වහලා තියලා හදාගත්ත චුට්ටක් රස්නේ තියෙන රණවරා එක. මේකට මම චූටි දෙයක් එකතු කරනවා. ඒ තමයි කහ. හරිද? මේක අනිවාර්යෙන් නැහැ. මේක මම කරන දෙයක් නිසා ඔයාලට කියන්නේ. දැන් ඔයාලට පුළුවන් කහ කුඩු තියෙනවනේ. අපි කෑමට එකතු කරන කහ කුඩු එක. ඉතින් ඒකේ චුට්ටක් අරගෙන මේ වගේ මොකද අපි ගන්න ඕනේ අර අපේ ඇඟිලි තුඩු වලට හවන පින්ච් එකක් කියන්නේ. ඒ වගේ ප්‍රමාණයක් අරගෙන ඔයගලන්ට පුළුවන් මෙන්න මේකට එකතු කරගෙන බොන ඔයාගේ රණවරා කෝප්පේට චුට්ටක් එකතු කරලා මික්ස් කරලා බොනකොට බොන්න. එතකොට ඔයාගේ ස්කින් එක ලස්සන කරගන්න තවත් පුළුවන් වෙනවා කියලා මම විශ්වාස කරනවා සහ මට හිතනවා එකෙන් ප්‍රතිඵල මට තියෙනවා කියලා. මම දැන් සති දෙකක් තිස්සේ රණවරා බොනවා. හැබැයි මට එක දිගටම බොන්න බැරි වුණා. නමුත් දවසක් යන දවසක් එක දිගට වගේ එම් පොඩි පොඩි කැඩුනා. නමුත් මම එක දිගට බොන්න පටන් ගත්තා. මගේ මේ හැමේ
ඇත්තටම කිව්වොත් දැන් මාස දෙකක ඉඳලා මම වීඩියෝස් දාලා නැහැ ඔයගොල්ලෝ දකින්නවනේ. ඉතින් මට ගොඩක් මේන්ටේන් වෙන්න බැරි වුණා. මගේ ස්කින් එකේ පොඩි ඩාර්ක් සර්කල්ස් ඒ වගේ පොඩි පැචස් ටිකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේම මට හිතෙනවා ස්කින් එකේ තියෙන අර උෂ්ණ ගතිය අඩු කරලා දාහ ගතිය අඩු කරලා ඇඟ සිසිල් කරලා ලේ පිරිසිදු කරන්න ඔන්න රණවරා උදව් වෙනවා. ඒක විශේෂයෙන්ම කියන්න ඕනේ. ඉතින් ඒ නිසා ලේ පිරිසිදු කරන නිසාම ඔයගේ සමේ තියෙන දත කුෂ්ඨ ලප කැලල් මේ හැම දෙයක්ම සුව කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔන්න ඇඟ ගොඩක් උෂ්ණ කෙනෙක් නම් ඔයාලට පුළුවන් රණවරා බොන්න එක මම මතක් කරනවා. ඒ වගේම දියවැඩියා තත්ත්ව තියෙනවා නම් දියවැඩියාව සුව කරගන්න, අක්මාවාශ්‍රිත රෝග, හෘදාශ්‍රිත රෝග මේ හැම දෙයකටත් ගොඩක් ගුණ රණවරා පානය කරනවා නම් එක දිගට දවස් 7ක් රණවරා බීලා ආයි දවස් 3ක විතර පොඩි කාලයක් අපි බොන්න නැතුව ඉඳලා ආයි බොමු. ජීවිත කාලෙම බොන්න එපා එක දිගට. මාසයක් දෙකක් බීලා ඊට පස්සේ පොඩි බ්‍රේක් දෙන්න පොඩි විරාම දීදී බොන්න එක දිගටම බොන්න එපා. දවසට එකපාරක් බොම ඇති කියන තැන මම ඉන්නේ. ඒ වගේම ඔයාලට විශේෂයෙන්ම කියනවා තේ වෙනුවට කෝපි වෙනුවට රණවරා බොන්න පුළුවන් නම් ඔයාගේ සම ලස්සන වෙනවා වගේම ඔයාවත් ලස්සන වෙලා ඔයාගේ ඇඟ ඔයාගේ සෞඛ්‍ය තත්ත්වයත් ලස්සන කරගන්න පැටි දියුණු කරගන්න පුළුවන්. තව චූටි දෙයක් කියන්නම්කෝ. මේ රණවරා ශාකයේ කඳ, මුල්, පොත්තු, ඇට, මල් මේ හැම දෙයක්ම අපේ ඖෂධ සඳහා යොදා ගන්නවා. ඉතින් මේ හැමදේම සම්බල බොන්නත් පුළුවන්. විවිධාකාරයේ ලෙඩ රෝග සුව කරන්නත් ඔන්න උදව් වෙනවා. ඒ වගේම කියනවනේ මුඛයේ ආශ්‍රිත රෝග තියෙනවා නම් කටේ තුවාල එහෙම ඇති වෙලා තියෙනවා නම් රණවරා බොන එකෙන් ඒ තුවාල ගතිය නැති කර ගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලට හිස්සොනේ තියෙනවා නම් ඔන්න රණවරා තඹපු වතුරෙන් ඔයගේ කොණ්ඩේ සෝදන්නත් පුළුවන්. ඒ වගේම කියන්න ඕනේ අපිට මේක මැල්ලුමක් විදිහට කොළ කැඳ වගේ හදලා බොන්න පුළුවන්. ඒ වගේම මැල්ලුමක් කැමට ආහාරයක් විදිහට ගන්නත් පුළුවන්. ශරීර අභ්‍යන්තරයෙන්ම පෝෂණයක් ලබා දීලා සම නිරෝගී කරගන්න, ශරීරය නිරෝගී කරගන්න රණවරා උදව් වෙනවා. ලෙඩ නොවි පැහැපත් වෙන, ලෙඩ නොවි ලස්සන වෙන්න පුළුවන් ඔයාලට රණවරා පානය කරනවා නම්. ඉතින් ඔය විදිහට තමයි රණවරා පානය කරන්නේ. ගොඩාක් සෞඛ්‍යමය වාසි ලබා ගන්න පුළුවන්. මට චූටි දෙයක් කියන අමතකුණා දැන් මතක් වුණේ. ඔයගලන්ට ගොඩක් ස්ට්‍රෙස් තියෙනවා නම්, මානසික ආතතිය තියෙනවා නම් දවසට රණවරා කෝපයක් බීලා බලනකො ස්ට්‍රෙස් එකේ ඉන්න වෙලාවට ඒක චුට්ටක් තිත්ත වුණාට ඒ ලැබෙන සහනය හරිම ෂොක්. ඉතින් ඒ නිසා ස්ට්‍රෙස් තියෙනවා නම් ඒක බොන්න. ඒක මුලින්ම කියනකොට දැන් මට කියන අමතකුණානේ තින් කමක් නැහැ. දැන් හරි ඔයගොල්ලෝ ඔන්න වීඩියෝ එක අන්තිම වෙනකම් බලපුවාට බෙනිෆිට් එකක්. පොඩි හින්ට් එකක්. අනිවාර්යයෙන්ම ස්ට්‍රෙස් තියනවා නම් කාර්යබහුල කෙනෙක් නම් ඔයා රණවරා බොන්න. ඉතින් ওই විදිහට තමයි රණවරා පානය කරන්නේ. මේ වගේ අවලස්සට කරන වටින වීඩියෝ එක අරගෙන ඉස්සරහටත් මම එන්න සූදානම්. හැමදාම ආදරයෙන් ලෙන්ගතකම මාත් එක්ක රැඳී සිටින්න. YouTube channel එක subscribe කරලා වීඩියෝ බලන්න. මම හරි ආදරේ වල හැමෝටම පරිස්සමෙන් ඉන්න මං ගිහින් එන්නම්. bye.